ඉතින් කොහොමද මගේ රත්තරන් යාළුවනේ මම අද පෙන්නන්න හදන්නේ මම මේ සොලිඩ්ඩක්ස් ඉගෙන ගන්න පටන් ගන්නකොටම මම දැනගෙන හිටියනම් හොඳයි කියලා මට හිතුන දෙයක් මේක මං ගොඩක් කියන්නේ සාමාන්‍ය පස්සේ තමයි දැනගත්තේ. එතකොට මේක මම මුලින් ඉඳන් දැනන් හිටියනම් මං ඩිසයින් කරනකොට මගේ ටයිම් එක ගොඩක් සේව් කරගන්න තිබුණා. ඉතින් මෙන්න මේ වගේ මම ඒක ඔයාලට පෙන්වන්න පොඩි ස්කෙච් එකක් අඳගන්න මුලින්ම. ඕන ස්කෙච් එකක්. හරි. දැන් ඔයාලා හිතන්න ඔයාලා මෙන්න මෙහෙම ස්කෙච් එකක් ඇඳගත්තයින් පස්සේ දැන් ඔයාලට තව ස්කෙච් එකකට මේක මේක මේ විදිහටම ගන්න ඕන. හරියටම මේ ඔරියන්ටේෂන් එක ඒ කියන්නේ අපේ මොකද්ද මේකට කියන්නේ ඔරිජින් එක මෙතනම තියාගෙන මෙන්න මේ විදිහටම ගන්න ඕන කියලා හිතන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම කොපි කරගෙන අපි ඒ පාර ගමු අලුත් මෙහෙම පාර්ට් එකක් අරන් ඒකේ අපි ප්ලේන් එකක් අරන් මෙහෙම ස්කෙච් එකක් ඇඳගත්තා. ඔයාලා හිතන්න දැන් මට අර මං කලින් ඇඳපු ස්කෙච් එක මේකට ඒ විදියටම ගන්න ඕන. දැන් මං අරක කොපි කරගත්තනේ. මෙන්න මෙහෙම කොපි කරගන්න එක නම් ඔයාලා දන්නවා ඇති. Ctrl C ඔබලා මෙහෙම කොපි කරගත්තා මම මේක. ඊට පස්සේ අනිත් අපිට ඒක පේස්ට් කරගන්න ඕන ස්කෙච් එකට ගිහිල්ලා Ctrl V එබුවයින් පස්සේ මෙහෙම පේස්ට් වෙනවා. හැබැයි ඔයාලට පේනවා දැන් මං කොතන සිලෙක්ට් කරලා මෙහෙම පේස්ට් කරක් ඒක මේ ඔරිජින් එකත් එක්ක අර කලින් එකේ තිබ්බ වගේ එන්නේ නැහැ. හිතන්න මම මෙහෙම ඔරිජින් එක සිලෙක්ට් කරලා ඒත් පේස්ට් කරයි කියලා. ඒත් අර අතෙන්ටම ඇවිල්ලා නැහැ. ඒවලට තේරෙනවා ඇති මම මේ කියන්න හදන්නේ මොකද්ද කියලා. මට ඔරිජින් එකත් එතෙන්ටම ගන්නවා. එතකොට අපි කරන්නේ මෙන්න මෙහෙමයිත් අපි මේ පරණ ස්කෙච් එකට යන්. අපිට පුළුවන් මේක මෙන්න මෙහෙම ඔරිජින් එක තියෙන තැනට නිකන් පොයින්ට් එකක් දාගන්න. ඒ කියන්නේ මෙන්න මෙතන පොයින්ට් කියලා ස්කෙච් ටූල් එකක් තියෙනවා. ඒක අරගෙන මෙතනින් පොයින්ට් එකක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි මේ ඔක්කොම සිලෙක්ට් කරලා කොපි කරගන්නවා. Ctrl C ඔබලා. ඊට පස්සේ අපිට මේක පේස්ට් කරන්න ඕන එකට ගිහිල්ලා මෙහෙම කොතනින් හරි ඒක පේස්ට් කරගන්නවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අයිත් ඒකම සිලෙක්ට් කරලා මෙන්න මෙහෙම Ctrl එක ප්‍රෙස් කරගෙන අපි මෙතන කලින් ඇඳගත්ත පොයින්ට් එක තියෙනවනේ. ඒ පොයින්ට් එක ක්ලික් කරගෙන මෙහෙම ඩ්‍රැග් කරගෙන ඇවිල්ලා මෙතන ඔරිජින් එක උඩට දාගන්න එක. එතකොට අර කලින් වගේම කලින් එකේ තැනටම අපිට මේක දාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක කියන්නේ SolidWorks කරන්න පටන් ගද්දිම කවුරු හරි දැනගන්න හිටියනම් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද එහෙම නැති වුණොත් අපිට මෙහෙම දෙයක් කොපි පේස්ට් කරන්න ගියන් පස්සේ ගොඩාක් අමාරු වෙනවා. ඒ කියන්නේ හරියට මෙෂර්මන්ට්ස් දාගෙන ඊට පස්සේ ඒවා ඔරිජින් එකත් එක්ක ඒ කියන්නේ සමපාත කරගන්න ඔරිජින් එකත් එක්ක මෙෂර්මන්ට්ස් දාගෙන මේවා හරියට මුකුත් වෙන්නේ නැති වෙන්න එන යුද්ධයක් කරන්න ඕන. එහෙම කරන්න ඕනේ නැහැ. මේ විදියට ලේසියෙන්ම පුළුවන් අපිට ඕන තැනට ගන්න. ඉතින් මම ඔයාලට කිව්වා ඕනම මෙහෙම ස්කෙච් එකක් කන්ට්‍රෝල් එකත් එක්ක ඔබලා අපිට ඒක ඩුප්ලිකේට් කරන්න පුළුවන්. ඒකත් ඔයාලා මතක තියාගන්න. මෙන්න මෙහෙම දැන් මේක අපි සිලෙක්ට් කරා කන්ට්‍රෝල් එක ඔබා ගත්තා. එහෙම අපිට ඒක ඩුප්ලිකේට් කරන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. ඉතින් ඔයාලට මම මේ කියා දීපු දේ ප්‍රයෝජනවත් වුණා නම් ඔයාලගේ අදහසත් අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.